iPhone කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමෝම SL Ravi Bro YouTube channel එකේ තවත් brand new video එකක් එක්ක. හරිද? අද වීඩියෝ එකෙන් මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ ඔයගොල්ලෝ කවුරුත් දන්නවද? මේ වෙනකොට ගොඩක් දෙනෙක් කතා වෙනවා මේ online item order ගන්න තියෙන website වලින් ගෙවීමේ ක්‍රමයට ඔයගොල්ලන්ට item order ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට කියලා දෙනවා ඔයගොල්ලෝ හරියට මේ වගේ ගෙවීමේ ක්‍රමයට item order ගන්න පුළුවන් website එකක් තෝරගන්නේ කොහමද? ඒ වගේම මේ website එකෙන් ඔයගොල්ලෝ item එකක් ඒ විදිහට ගෙවීමේ ක්‍රමයට order කරගන්නේ කොහමද? ඒ වගේම ඔයගොල්ලෝ ඒ item එක order කරලා වාරික වශයෙන් මේක ගෙවාගෙන යන්නේ කොහමද? ඉතින් ඔන්න ඔය ටික අද වීඩියෝ එකෙන් මම ඔයගොල්ලොත් එක්ක ඉතාමත් සරලව කතා කරනවා. හරිද? වීඩියෝ එකට යන්න කලින් මම ඔයගොල්ලන්ට මතක් කරනවා ඔයගොල්ලෝ තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා bell icon එක ඕල් දාලා තියාගන්න. මම දාන වීඩියෝ ඔයගොල්ලෝ ළඟට ගෙන ගන්න. හරිද? වීඩියෝ එකට යන්න කලින් මම ඔයගොල්ලන්ට පොඩි ඉල්ලීමක් කරනවා. වීඩියෝ එකට like එකක් දාලා ඔයගොල්ලන්ගේ යාළුවන්ට බලන්න මේ වීඩියෝ එක share කරන්න කියලා. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම කරන්න ඕනේ මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා මෙන්න මේ කොකෝ කියන ඇප් එකේ link එක. ඉතින් ඔයගොල්ලෝ අන්න එතනින් ගිහිල්ලා මෙන්න මේ ඇප්ලිකේෂන් එක ඔයගොල්ලෝගේ මොබයිල් ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. ඉතින් අද මම කියලා දීපු විදිහට ඔයගොල්ලෝ ඔන්ලයින් ගෙවීමේ පහසු ක්‍රමයට මේ වගේ item එකක් order කරගන්න පාවිච්චි කරන ඇප්ලිකේෂන් එක තමයි ඔයගොල්ලන්ට දැන් මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් මම මේ ඇප්ලිකේෂන් එක මගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. මම දැන් මේක මේ විදිහට මෙතනින් ඕපන් කරගන්නවා. ඉතින් ඕගොල්ලොත් මේ ඇප්ලිකේෂන් එක මේ විදිහට ඕපන් කරගෙන මම කියලා දෙන විදිහට මේ වැඩ ටික කරගන්න. හරි. මෙහෙම ඕපන් කරගත්තට පස්සේ ඕගොල්ලන්ට උඩ බලා ගන්න පුළුවන් ඉංග්‍රීසි කියලා පොඩි බටන් එකක් තියෙනවා. අන්න එතනින් ඕගොල්ලන්ට මේ ඇප්ලිකේෂන් එකේ ඕගොල්ලන්ගේ ලැන්ග්වේජ් එක සිලෙක්ට් කරලා දෙන්න පුළුවන්. ඉංග්‍රීසි සිංහල දෙකම තියෙනවා. මම මෙතනින් සිංහල කියලා දා ගන්නවා මේක රෙජිස්ටර් වෙන්න. හරි. එහෙම කරාට පස්සේ ඕගොල්ලන්ට යට බලා ගන්න පුළුවන් රෙජිස්ටර් කියලා බටන් එකක් තියෙනවා. ඕගොල්ලෝ ඉතින් අන්න ඒ බටන් එක මෙතනින් ක්ලික් කරගන්න. හරි. එහෙම ක්ලික් කරගත්තට පස්සේ ඕගොල්ලන්ගේ වැඩ කරන මොබයිල් නම්බර් එකක් දෙන්න ඕනේ මෙතෙන්ට. ඒකට වෙරිෆිකේෂන් කෝඩ් එකක් එනවා. මම දැන් මේ විදිහට මගේ ෆෝන් නම්බර් එක මෙතෙන් ටයිප් කරගන්නවා. හරි. එහෙම ටයිප් කරගත්තට පස්සේ ඕගොල්ලන්ට ටික වෙලාවකින් ඕගොල්ලන්ගේ මොබයිල් ෆෝන් එකට මේ නම්බර් එකට මේ වගේ කෝඩ් එකක් එනවා. ඉතින් මම මේ කෝඩ් එක මෙතෙන්ට මේ විදිහට දෙනවා. හරි. එහෙම දුන්නාට පස්සේ ඕගොල්ලන්ට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඕගොල්ලෝ මෙන්න මේ මෙතන තියෙන ටිකත් හරියට ෆිල් කරගන්න ඕනේ. හරි ඉතින් අපි දැන් බලමු ඔයගොල්ලෝ කොහොමද මේක ෆිල් කරගන්නේ හරියට කියලා. ඉතින් මම මෙතන enter your first name කියන එකට මම මගේ නාමයේ පළවෙනි කොටස මේ විදිහට මෙතන ටයිප් කරගන්නවා. ඉතින් ඕගොල්ලොත් ඕගොල්ලන්ගේ නමයේ මුල කොටස මෙතනින් මේ විදිහට ටයිප් කරගෙන ඊළඟ එකේ නමේ දෙවෙනි කොටස ටයිප් කරගන්නවා. ඊට පස්සේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් enter your email කියලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ අන්න එතෙන්ට ඕගොල්ලන්ගේ වැඩ කරන email එකක් දෙන්න ඕනේ. හරි. එහෙම කරගත්තට පස්සේ ඕගොල්ලන්ට යට බලා ගන්න පුළුවන් ඕගොල්ලන්ට පාස්වර්ඩ් එකක් ක්‍රියේට් කරන්න කියලා කියනවා මේ කොකෝ account එකට. ඉතින් මම මේ විදිහට මෙතෙන් පාස්වර්ඩ් එකක් දීලා ඔයගොල්ලන්ට ඊළඟටත් ආයේ පාස්වර්ඩ් එකම ගහලා ඒක කන්ෆර්ම් කරන්න කියලා දෙනවා. ඉතින් ඔයගොල්ලෝ අන්න එතෙන්ටත් අතනට දීපු පාස්වර්ඩ් එක දෙන්න. හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ මෙයාලා ඉල්ලනවා ඕගොල්ලන්ගේ ID නම්බර් එක. ඉතින් මම දැන් මේ විදිහට මෙතෙන්ට මගේ ID නම්බර් එක දෙනවා. ඉතින් ඕගොල්ලොත් මෙතෙන්ට ඕගොල්ලන්ගේ ID නම්බර් එක හරියට දෙන්න ඕනේ. හරි. මම මේ විදිහට ටයිප් කරගන්නවා. හරි. එහෙම ටයිප් කරගත්තට පස්සේ ඕගොල්ලෝ ඊළඟට තියෙන එකට දෙන්න ඕනේ ඕගොල්ලන්ගේ බර්ත්ඩේ එක. ඉතින් මගේ බර්ත්ඩේ එක දුන්නට මෙතෙන්ට හරියන්නේ නැහැ. ඒකින්ද
මම මෙතන බර්ත්ඩේ එක බලමු මගේ දීලා හරි ගියොත් එහෙම දෙනවා නැත්නම් ඉතින් මම මෙතෙන්ට වෙන බර්ත්ඩේ එකක් මේ විදිහට සිලෙක්ට් කරගන්නවා අපි බලමු මගේ බර්ත්ඩේ එක දීලා මේක එන්ටර් වෙන්න පුළුවන්ද කියලා මොකද මේකේ අවුරුදු 18ට අඩු කට්ටියට රෙජිස්ටර් වෙන්න දෙන්නේ නැහැ. ඒකින්ද මේගොල්ලෝ අවුරුදු 18ට අඩු බර්ත්ඩේ මෙතෙන් දුන්නට මේකේ රෙජිස්ටර් වෙන්න බෑ. මගේ බර්ත්ඩේ එක දුන්නට මේක අපිට රෙජිස්ටර් වෙන්න බෑ. ඒකින්ද මම මෙතන බර්ත්ඩේ එක වෙනස් කරනවා. 2007 නේ තියෙන්නේ මම මේක වෙනස් කරනවා 2003 කියලා. හරි දැන් මේ මම පල්ලෙහා තියෙන next කියන බටන් එක ක්ලික් කරගන්නවා. හරි එහෙම ක්ලික් කරගත්තට පස්සේ ඕගොල්ලන්ට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඕගොල්ලෝ මෙතනින් ඕගොල්ලන්ගේ ඇඩ්‍රස් එක හරියට සිලෙක්ට් කරලා දෙන්න ඕනේ. මම මෙතෙන්ට north western කියලා දෙනවා. ඊළඟට කුරුණෑගල කියලා දෙනවා. ඊළඟට ඕගොල්ලන්ගේ city එක දෙන්න. මෙතනින් මේ විදිහට මගේ city එක සිලෙක්ට් කරලා දෙනවා මේකට. ඊළඟට මෙතෙන්ට ඕගොල්ලන්ගේ home address එක දෙන්න. එහෙම දීලා ඕගොල්ලන්ට මෙතන යට බලා ගන්න පුළුවන් පොඩි ටික් එකක් තියෙනවා. ඕගොල්ලෝ අන්නේ ටික් එක අනිවාර්යෙන් දාගන්න. නැත්නම් මේක සබ්මිට් කරන්න බෑ අපිට. ඊළඟට මෙන්න මේ විදිහට මේක මම සබ්මිට් කරගන්නවා. ඊට පස්සේ තමයි ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ කොකෝ account එකෙන් pay කරන්න security pin එකක් දාගන්න එන්නේ. ඉතින් ඕගොල්ලෝ මෙන්න මෙතනින් ඕගොල්ලෝ කැමති ඉලක්කම් 4ක pin එකක් මේකට දෙන්න. මම දැන් මෙතනින් ඒකත් fill කරගන්නවා මේ විදිහට. හරි එහෙම දුන්නාට පස්සේ ආයෙත් ඔයගොල්ලෝ ඒකම දෙන්න කන්ෆර්ම් කරගන්න මේගොල්ලන්ට ඒ පින් එක. හරි. ඔන්න ඔය විදිහට තමයි ඕගොල්ලන්ට කොකෝ ඇප්ලිකේෂන් එකේ රෙජිස්ටර් වෙන්න තියෙන්නේ. මම දැන් කොකෝ එකේ රෙජිස්ටර් වෙලා ඉවරයි. හරි. මෙහෙම රෙජිස්ටර් වෙලා ඉවරුණාට පස්සේ ඕගොල්ලෝ තව පොඩි වැඩක් කරගන්න ඕනේ. මම මෙතනින් මේ my කොකෝ කියලා ඔප්ෂන් එකක් තියෙනවා. අන්න ඒක මේ විදිහට ක්ලික් කරගන්නවා. හරි එහෙම ක්ලික් කරගත්තට පස්සේ ඕගොල්ලන්ට මෙතන බලා ගන්න පුළුවන් payment method කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඕගොල්ලෝ අන්න ඒකත් ක්ලික් කරගත්තට පස්සේ ඕගොල්ලන්ට මෙතන උඩ බලා ගන්න පුළුවන් enter your bank account number කියලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ අන්න එතෙන්ට ඕගොල්ලන්ගේ bank account එක දීලා පල්ලෙහා select කරන්න ඕගොල්ලන්ගේ bank එක මොකක්ද කියලා. හරි ඊට පස්සේ ඕගොල්ලෝ add to cart කියන එක add my cart කියන එක ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මෙතනට මේ විදිහට ඕන්ලයින් කාඩ් එකේ විස්තර ටික දීලා මේක verify කාඩ් කියන එක ක්ලික් කරලා මේක verify කරගන්න ඕනේ. හරි. එහෙම කරගත්තට පස්සේ ඕගොල්ලෝ මේක රෙජිස්ටර් ඉවරයි. ඊට පස්සේ ඕගොල්ලෝ මේකෙන් බෑක් වෙන්න. ඉතින් ඕගොල්ලෝ කොකෝ app එකෙන් pay කරාට ඕගොල්ලෝ item එක order කරන්න යන්නේ අද දරාස් එකෙන්. ඕගොල්ලෝ කවුරුත් දන්නවා ඇති මේ වෙනකොට කවුරුත් කතා වෙන මේ දරාස් කියන එකේ මේ කොකෝ ඔප්ෂන් එක භාවිතා කරලා ගෙවීමේ ක්‍රමයට බාණ්ඩ ඕඩර් කරන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ දැන් කරන්න ඕනේ ඕගොල්ලෝගේ Google Play Store එකට ගිහිල්ලා දරාස් කියලා සර්ච් කරලා මේ දරාස් කියන ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරලා මේකේ account එකක් ක්‍රියේට් කරගන්න ඕනේ. ඉතින් මම දැන්වත් මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගෙන තියෙන්නේ. ඉතින් මම දැන් මේ විදිහට මගේ ෆෝන් එකෙන් මේ දරාස් ඇප්ලිකේෂන් එක ඕපන් කරගන්නවා. හරි එහෙම ඕපන් කරගත්තට පස්සේ ඕගොල්ලෝ මේක රෙජිස්ටර් වුණාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මම මේකෙන් item එකක් සිලෙක්ට් කරගන්නවා. ඕඩර් කරගන්නේ කොහොමද කියලා ඕගොල්ලන්ට පෙන්නන්න. හරි ඕගොල්ලන්ට මෙතන මේ බලා ගන්න පුළුවන් mic එකක් තියෙනවා. මම මෙන්න මේ condenser mic එක සිලෙක්ට් කරගෙන ඕගොල්ලන්ට පල්ලෙහා බලා ගන්න පුළුවන් buy now කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මම අන්නේ බටන් එක මේ විදිහට ක්ලික් කරගන්නවා. හරි. එහෙම ක්ලික් කරගත්තට පස්සේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් පල්ලෙහා තියෙනවා place order කියලා. ඒ වගේම ඕගොල්ලන්ට උඩ බලා ගන්න පුළුවන් ඕගොල්ලන්ගේ address එක add කරන්න තැනක් තියෙනවා. ඉතින් ඕගොල්ලෝ ඉස්සෙල්ලාම අන්න එතෙන්ට ඕගොල්ලන්ගේ address එක add කරගෙන මේ පහළ තියෙන place order කියන එක ක්ලික් කරගන්න. හරි. එහෙම ක්ලික් කරගත්තට පස්සේ ඕගොල්ලන්ම මෙතෙන්ට අරන් එනවා. මෙතනින් තමයි ඕගොල්ලෝ මේකට pay කරන්නේ කොහොමද කියලා සිලෙක්ට් කරගන්න තියෙන්නේ. ඉතින්
ඕගොල්ලෝ මේ වෙනකොට කොකෝ එකේ account එකක් create කරගෙන නම් තියෙන්නේ. ඕගොල්ලන්ට මෙතන මේ කොකෝ කියන option එක select කරලා ඒකෙන් ඕගොල්ලන්ට මේ item එකට pay කරන්න පුළුවන්. ඉතින් මගේ එකේ මොකක් හරි ප්‍රශ්නයක් ඉඳලා දැන් මේක select කරන්න බෑ කියලා කියනවා මෙයාලා. ඉතින් ඕගොල්ලන්ට තියෙන්නේ මෙන්න මෙතනින් මේ කොකෝ කියන එක select කරලා මෙතනට ඕගොල්ලන්ගේ කොකෝ එකේ account එකයි ඕගොල්ලෝ අර වෙලාවේ හදන වෙලාවේ ඕගොල්ලන්ට මතක ඇති ඉලක්කම් 4ක කී එකක් දාගත්තා මේ වගේ pay කරන වෙලාවට දෙන්න. ඉතින් ඕගොල්ලෝ අන්න එකක් දීලා මේ විදියට ඕගොල්ලන්ට මේකේ order එකක් දාලා කොකෝ එකෙන් pay කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදියට තමයි ඕගොල්ලෝ කොකෝ එකේ account එකක් හදාගෙන හරියටම order එකට pay කරගන්නේ. හරි ඉතින් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඕගොල්ලන්ට වීඩියෝ එකේ ඇඩ් එකට දෙයක් තිබ්බනම් ඕගොල්ලන්ගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක share කරන්න කියලා ඉල්ලනවා. ඒ වගේම ඕගොල්ලන්ට වීඩියෝ එකේ ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න කියලාත් ඉල්ලනවා. ඒ වගේම ඕගොල්ලෝ තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා bell icon එක ඕල් දාලා තියාගන්න කියලාත් ඉල්ලනවා. මම දාන වීඩියෝ ඕගොල්ලෝ ළඟටම ගෙන්න ගන්න.